භාග්‍යවතුන් වහන්සේගේ ලොකුම 16 මාව 16 කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ කවුද පින්වතුනි? ඔන්න ඔය කියන දෙවිවරුන්ගේ රජුරුව පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රය. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා කිව්වනම් ස්වාමීනි මාව 16 කමට ගන්න කියලා. මම ඔබ වහන්සේගේ 16ක් මේ කියලා පින්වතුනි. තස්සාහම් පරිචාරකෝ කියලා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ 16ක්. මාව 16ක් ලෙස පිළිගන්න කියලා. දෙවිවරුන්ගේ රජුරුව එහෙම කිව්වනම් ඉන්ද්‍ර එවත් සක්ක නැත්නම් සක්‍ර දේවේන්ද්‍ර එහෙම කිව්වනම් පින්වතුනි එතනින් මෙහා ඉන්න දෙවිවරු කොහොම සලකනවද මේ සම්බුද්ධ ශාසනයට කියලා ඔබ හිතලා බලන්න. ඉතින් ඔය වගේ පින්වතුනි මේ මුළු තුන් ලෝක ධාතුවටම අයිති කාරණාවක් මේක. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒක නිසා මේ මුළු විශ්ව ලෝක වාසීන්ම පින්වතුනි මේ ධහම සමාදන් වෙනවා. මේ ධහම තුළින් මහ පුදුමාකාර සුවයක් ඔය හැමෝටම විඳින්න පුළුවන්. ඔබ උත්සාහ කරන්න පින්වතුනි ඔබගේ කොටස ගන්න. ඔබගේ කොටස ගන්න තියෙන එකම ක්‍රමය තමයි පින්වතුනි ඔබ හොඳට පින් කරන්න. මේ ශාසනය පිළිබඳ ලොකු අදිස්ථානයක් හිතේ තියාගෙන පින් කරන්න පින්වතුනි. ඒ පින් කරන වාරයක් ගන්න ඔබගේ කොටස ඔබට හම්බ වෙයි. ඔබගේ කොටස කියන්නේ පින්වතුනි ඔබගේ උරුමය. ඔබගේ උරුමය නිකන් බලෙන් ගන්න බෑ. ඔබගේ උරුමය ගන්න නම් පින්වතුනි ඔබට සිද්ධ වෙනවා පින කරන්න. පුළුවන් තරම් පින් කරන්න පින්වතුනි. පින කරන එක ඇතුලේ තමයි ওই කාරණාව තියෙන්නේ පින්වතුනි. ඒ වගේම ධර්මයත් එක්කම පින කරන්න පින්වතුනි. එහෙම නැත්නම් මාන්නක්කාර කමට නම් පින කරන්න පින්වතුනි. ඒකෙන් පින නෙමෙයි සිද්ධ වෙන්නේ පින්වතුනි. අර මානෙට පොඩි රුකුලක් විතරයි පින්වතුනි. ඒකෙන් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන්ද පුළුවන් තරම් ඔබ දහමත් ඇසුරු කරගෙනම පින් කරන්න පටන් ගන්න පින්වතුනි. එතකොට ඔබ තුල මහා පුණ්‍ය ශක්තියක් නැగిලෙනවා. ඔය කවුරු කොයි විදියට කතා කළත් පින්වතුනි. ඔය ඔක්කොම වෙනස් වෙනවා ඔබගේ පුණ්‍ය ශක්තිය එනකොට. හැබැයි පින කරනවා කියන එක පින්වතුනි හොඳට මතක තියාගන්න ඔබ අවංකවම ඔය පින කරන්නේ මොකටද කියන එක ඔතනදි බලපානවා. ඒක කියන අදිස්ථානය කියන එක හරි බලවත් පින්වතුනි. මොකටද ඔය පින කරන්නේ? අන්න ඒක බලවත්. ඒක නිසා ඔබගේ හිතේ තියෙනවා නම් පින්වතුනි අදහස් දෙකක්. ඒ පින ඒකට නැඹුරු වෙන්නේ නැහැ. තනි අදහස නම් තියෙන්නේ පින්වතුනි කොහොම හරි මම මගපල සාක්ෂාත් කරගන්න කොහොම හරි මම පැවිදි වෙන්න ඕනේ කොහොම හරි මගේ ගමන කෙලවර කරන්න ඕනේ මෙහෙම අදිස්ථානයක් නම් ඔබ තියාගෙන ඉන්න පින්වතුනි මේ පින කරන වෙලාවට ඒ කාන්තේ මේ පින ඔබට පරිසම් දෙනවා. ඒ පින ඔබ වටා එකතු වෙනවා. අනිත් එක පින්වතුනි මේ පින හරි බලවන්ත වෙනවා. මොකද හේතුව ඒ වෙලාවේ ඔබට තියෙන්නේ පින්වතුනි විතරාගී වීම උදෙසා තියෙන හැඟීමක්. එනේ ලෝකේ අල්ලන්න නෙමෙයි පින්වතුනි ලෝකෙන් නිදහස් වෙන જાතිය හැඟීමක් ඔබට ඒ වෙලාවේ පිටන්නේ. අන්න ඒක නිසා පින්වතුනි ඒක හරිය බලවත්. ඒක නිසා ඔබ පිනක් කරන වෙලාවට ඒකේ තියෙන බලය රැක ගන්න කරන්න තියෙන ලොකුම දේ තමයි පින්වතුනි අවංක අදිස්ථානයේ තියෙන. ඒක වෙන්න නම් පින්වතුනි ඔබ දහම දැකලා තියෙන්න ඕනේ. අවංකවම ඔබට එන්න ඕනකම තියෙනවා. අන්න ඒක අරගෙන ඔය පින කරන්න පටන් ගන්න. මේ විශ්වය කැළඹෙනවා. ඔබට නිවන් දකින්න ඕනේ නැත්නම් පින්වතුනි මම පින් කරනවා කියලා කිව්වට වැඩක් නැහැ පින්වතුනි. ඒ පින හොඳයි ඔබ දිව්‍ය ලෝකයයි පින්. හැබැයි ඔබ නිවන් දකින්න එකඟයි නං. ඔබට අවබෝධයෙන් නම් ඉන්නේ. ඔබට ඇත්තටම මේක කරගන්න ඕනෙමයි. ඒක ආයේ කිසි කතාවක් නැහැ. ඒක කරගන්න ඕනේ. එතන නම් ඉන්නේ පින්වතුනි ඔබගේ ප්‍රශ්න විසඳෙනවා. ඔබ පින් කරන්න. එහෙම කතා ඕනේ තරම් තියෙනවා පින්වතුනි. ඔබගේ ප්‍රශ්න විසඳෙනවා පින්වතුනි. මේ අපි හිතාගෙන ඉන්න එකක්. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. නමුත් පින තියෙන මිනිස්සුන්ට මේ හැකියාව ලැබෙනවා පින්වතුනි. ඒක නිසා ඔබ පින ගැන විශ්වාස තියන්න හැමතිස්සෙම. පින ගැන විශ්වාස තියන්න ඔබගේ දරුවන්ට පුළුවන් තරම් පින් කරවන්න. හැබැයි පින් කරන අතරතුර පින්වතුනි දහමත් කියලා දෙන්න. දහම කියලා දුන්න නැත්නම් දරුවා පින් කරන්නේ ඔබ කියන නිසා. ඔබ දහම තේරුම් ගන්න අතරතුර මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන පින්වතුනි මෙතනට එන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔබ අධිෂ්ඨාන කරනවා. මිනිස්සු මාර්ගයට වැටි යනවා. ඔබ අන්තය දකින්න පින්වතුනි. ඔබ මේ අන්ත කරන්න යන්නේ මේ වැඩ ඉවර කරන්න යන්නේ. අන්නේ ඉවරේ ඔබ කොහොම හරි දැක ගන්න පින්වතුනි. එතකොට ඔබට ලොකු විශ්වාසයක් ජනිත වෙනවා. අන්න ඒකයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ පින්වතුනි. අන්නේ නිවන දැක්කනම් ඒ දැකපු කෙනාට පින්වතුනි ලොකු විශ්වාසයක් හට ගන්නවා නිවන ගැන. ඒ නිවනටපත් වුණාට පස්සේ පින්වතුනි මේ විශ්වාසය නැති වෙලා යනවා.
විශ්වාසය නැති වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් දැන් මට උඹව විශ්වාස නැහැ. අන්න ඒක එකක්. අනිත් එක දැන් මට විශ්වාසයෙන් ගන්න දෙයක් නැහැ. මම හොඳටම දන්නවා. එහෙමත් විශ්වාසය නැති වෙනවනේ. ඒකයි පින්වතුනි. එකක් විශ්වාසය. ඒ විශ්වාසය තහවුරු වුණාට පස්සේ ඒ විශ්වාසයටපත් වුණාට පස්සේ තවදුරටත් විශ්වාසයක් නෙමෙයි තියෙන පින්වතුනි දැන් ඒකටපත් වෙලා ඉන්නේ. අන්න ඒක නිසා රහතන් වහන්සේට අසද්ධා කියලා කියනවා. ඒතර සද්ධාව කියලා කියන්නේ කන්වික්ෂන් කියන එක. ඒකට ෆේත් කියන්න බෑ පින්වතුනි. ඒ කියන්නේ මන අවබෝධයකටපත් වෙලා පින්වතුනි ඒ පිළිබඳ විශ්වාසයක් ඇති. කවුරුත් කිව්වට නෙමෙයි, කොහෙවත් තිබුණට නෙමෙයි. Tamanට අවබෝධ වුණා මෙහෙම කාරණාවක් ගැන. අන්නේ අවබෝධය ලබන්න උත්සාහ කරන්න. ඒක උදෙසා තමයි පින්වතුනි අපි මේ ධහම ඔබට කතා කරන්නේ. මොකද ඒ අවබෝධය ඔබට ආවනම් ඔබ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කතා කරනවා, නිවන වෙනුවෙන් කතා කරනවා. දැන් වෙලා තියෙන්නේ ඔබට එහෙම අවබෝධයක් නැත්තම් අපිට සිද්ධ වෙනවා ඔබ වෙනුවෙන් ඔබටම ඒක කතා කරන්න. එතන අපි දෙකල දෙපැත්තකට අදින්නේ. අපි දෙකල එකම පැත්තකට අදින්න පටන් ගන්න ඔබට මේක තේරුණාට පස්සේ. ඔබට නිවන් දකින්න ඕනේ ඒක නිසා ඔබ අදිනවා අපි මෙහි ඉඳලා තල්ලු කරනවා. එතන කිසිම ගානක් නැතුව පින්විතනේ ඔබ නිවනට යනවා. ඒක නිසා ඔන්න ඔය අවබෝධය ලබන්න ඔබගේ දරුවන්ටත් ඒ අවබෝධය ලැබලා දෙන්න පින්විතනේ. ඒ අවබෝධය ලැබවලා ඒගොල්ලෝ ලව්ව පින් කරවන්න අන්න එතකොට පින්විතනේ මේ දරුවන්ට ඔය අවස්ථාව එනවා ඒකාන්තයෙන්. දහම් අවබෝධයටපත් වෙවි පින් කරන්න. පින් කරන එක නතර කරන්න එපා පින්විතනේ. ඔබ අරිහත් ඵලයේ පූර්ණේ කරගත්තත් පිනක් නොවුනත් ඔබ පින් කරනවා එදාට පින්විතනේ. එදාට පිනක් වෙන්නේ නැහැ ඒක. ඒක කර්මයක් විතරයි. නමුත් ඔබ ඒ කරන දේවල් කරනවා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වුණාට පස්සේ නෙමෙයිද පින්විතනේ වැඩිපුරම පින් කළේ. නමුත් ඒවා පිනක් උනේ නැහැ. මොකද පින වෙන්න පින කියන එක එන්න නම් කර්මයක් කෙරෙන්න ඕනේ. කර්ම වෙන්නේ නැහැ. නමුත් ක්‍රියා වුණා. පැය දෙකයි සැතපුණේ පින්විතනේ අනිත් හැම වෙලාවෙම. නිකමන හිතලා බලන්න. අරිහත් නොවි හිටියනම් භාග්‍යවතුන් වහන්සේ ඔය ජීවිකාවම ගෙවුවා. ලෝකේ වැඩිපුරම පින් කළා තියෙන කවුද? මොකද හේතුව පින්විතනේ කරපු හැම එකක්ම පින්නේ. පිනක් නොවුනට එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්විතනි බෝසත් අවදියේ පටන් කරගෙන ආපු වැඩපිළිවෙල තමයි කළේ. එකින් සත්‍ය ගවේෂය, එකින් කුසල ගවේෂය කියලා ආපු ගමන මමත් අවබෝධ කරගෙන ලෝකයටත් මේක අවබෝධ කරනවා කියලා පින්විතනි නිවන පිළිබඳ ඒජන්තවරේ බවට පත් වුණා. නිවන පිළිබඳ ඒජන්තවරේ. ඒජන්ට් කෙනෙක් වෙලා හිටියේ පින්විතනි. ඒක නිසා උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනකම් පින්විතනි නිවන උදෙසා සටන් කළේ. එදා බෝමැඩදී විතරක් නෙමෙයි නිවන උදෙසා සටන් කළේ. බෝමැඩදී නිවන උදෙසා සටන් කරන්න පින්විතනේ අවශ්‍ය පරිසරය හදාගත්තා. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයටපත් වුණා. හේවත් පින්විතනේ උන්වහන්සේට අර අනාවරණ ඥාන ආදී වශයෙන් මහ විශිෂ්ට ඥානයන් ලැබුණා. පින්විතනේ මේ ඥානයන් ලැබුණ නිසා උන්වහන්සේ ලෝකේ සිසාරා දකින්න පටන් ගත්තා. ලෝකේ තියෙන ඇත්ත කතාව මොකක්ද කියන්නේ? අන්න ඒක දැහැගත්ත වෙලා ඉඳලා පින්විතනේ ඒක තප්පරයක්වත් නාස්ති කරපු නැති උත්තරමයක් පින්විතනේ. ඒකයි ඔබට කියන්නේ. ඔබ ඔන්න ඔය පාරේ යන්න. මෙතන කවුරු හරි බෝධිසත්වයෙක් කියනවා නම් මං කිව්වොත් එහෙම පුතේ බෝධිසත්ව නේද පැවිදිමු. පැවිදිලා මේ ශාසනය බර ටික අදිමු. එන මොකද කරන්න ඕනේ? පැවිදි වෙන්න ඕනේ. එයාට මගපල ලැබෙන්නේ නැහැ. මොකද හේතුව බෝසත් පාරමිතාවක් තියෙනවා නම් පින්වතුනි බුදුන් එල්ලත් විවරණයක් එහෙම තියෙනවා නම් කොහොමත් මගපල ලැබෙන්නේ නැහැ පින්වතුනි. පාරමිතාවක් තියෙනවා නම් මගපල ලැබෙන්නේ නැහැ. නමුත් දහම තේරෙනවා යම් ප්‍රමාණයකට පින්වතුනි. ශාසනයේ බර කර තියාගෙන අදිනවා පින්වතුනි. මිනිසුන්ට නිවන හදලා දෙන්න උත්සාහ කරනවා. එහෙම තමයි හිටපු බෝසත්වරු. නමුත් මම බෝසත්වරයෙක් කියලා හිතාගෙන පින්විතනි අර එන්න මේ දන්සල ගන්න, එන්න මේක දෙන්න, මේ මම සපත්තු දන්සලක් දෙනවා, මම දරේපු දන්සලක් දෙනවා, ඊළඟ දවසේ මම කැඳ දන්සලක් දෙනවා. එතන විතරක් නෙමෙයි බෝසත්කම තියෙන්නේ. ඒවත් හොඳ බෝසත් වැඩ. අන්න එතන විතරක් නෙමෙයි පින්විතනි බෝසත්කම තියෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ බුදුහාමුදුරන්ට ලැබි මිනිස්සෙක්. බුදුහාමුදුර කියලා කිය උතුම් නිවනට ලැබි මිනිස්සෙක් පින්විතනි. ඔබ නිගමන හිතලා බලන්න මේ හද්ද දීපංකරේ ඉන්න මිනිසෙක් ඇවිදින්න පින්විතනේ බුදුහාඳුරන්ගේ පාදමූලයට වැටෙනවා නම් පුණ්‍ය ශක්තිය නිසා බුදුහාඳුරන් කාලේ උනේ දාරුචීරිය හාමුදුරුවෝ නේද කොච්චර ඈතකද ඉඳලා තියෙන්නේ පින්විතනේ දවදිව සමහරට කොහේ හරි මේ කෙරෝලේ ඉඳලා අර කෙරෝලේ ඔහොම කියන්නේ කතාවේ පින්විතනේ කොඩ ඈතක ඉඳලා එක රාත්‍රියක්වත් කොහෙවත් නතර වෙන්නේ නැතුව ඔහොම ආවා කියනවා
එහෙනම් එහෙම ආපු ගමනක් නෙවෙයි පින්වතුනි. කොහේ මේ මහා ඈතක ඉරව මිනිස්සෙක්. නමුත් බුදුහාඳුර ගාවට ආවනම් බෝධිසත්වයන් වහන්සේ නමක් බුදුහාඳුර ගාවට එන්නේ නැද්ද? මේ ශාසනයට එන්නේ නැද්ද? මේ ශාසනය ඇවිදලා පින්වතුනි මේ ශාසනයේ ඉන්න උතුම් පිරිසට මේක කරන්න උදව් කරන්නේ නැද්ද ඇවිදලා? ඒකයි. ඒක නිසා ඔබ බෝසත්වරයෙක් නම් ඔබ මග වඩන්න පින්වතුනි. කිං සච්ච ගවේසි. කෝ ඒක? බෝසතාණන් වහන්සේලා තුන් නමක් ඉන්නවනේ පින්වතුනි. ඒ තුන් නමෙන් එක්කෙනෙක් තමයි ඔබ කොහොමත්. බුදු වෙන්න පෙරම් පුරන උතුම ඉන්නවා, පසේ බුදු වෙන්න පෙරම් පුරන උතුම ඉන්නවා, මහරහත් වෙන්න පෙරම් පුරන උතුම ඉන්නවා. එහෙනම් ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත් වෙන කෙනෙක් ඔබ වෙනතන. ඒ තුන් දෙනාටම ඕන එක කාරණාවක් තියෙනවා මොකද්ද? කිං සත්‍ය ගවේසි, කිං කුසල ගවේසි. මොකද්ද සත්‍යය? මොකද්ද කුසලය? එවත් මාර්ගය මොකද්ද? ප්‍රතිපදාව මොකද්ද? අන්න එතන ඉඳගෙන කටයුතු කරන්න. එතකොට ඔබට පින්වතුනි මාර්ගය පෑදෙලා එයි. මේක කරගන්න.